හොඳයි සාදුකාරයක් පවත්වමු. පන්සිල් සමාදන් වෙන්න හැමෝම নমස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අස්සකෝ ලෝකෝ අනභිස්සරෝ සම්බං පහාය ගමනං තී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත සදැහැති පින්නතුනි අපි හැමදෙනාම සූදානම් වෙන්නේ බලාපොරොත්තු වන්නේ අපෙන් විය යුතු පරම යුතුයකමක් මාතෘ උපස්ථානයක් ඥාති සංග්‍රහයක් ඉෂ්ට සිද්ධ කරමින් මේට දින කීපයකට ඉහතදී අභාවයට පත්වන්නට යෙදුන සීතා දමයන්ති ජයසිංහ මාතාව සිහිපත් කරලා ඒ දයාබර ස්වාමි දියණිය වෙනුවෙන් සෙනෙහබර මෞතුමිය නැන්දනිය ආච්චි අම්මා සොහොයුරිය ප්‍රිය ඥාතිවරයේ සිහිපත් කරලා සුජීවත්ව සිටින ඥාතීන් හැටියට ස්වාමි පුරුෂයාණන් හැටියට පුතුණුවරු දෙපළ හැටියට ලේලී මහත්මිය හැටියට
කිට්ටුවන්ත ඥාතීන් හැටියට අපින් විය යුතු පරම යුතුයකමක් සිද්ධ කරලා අපින් සමුගත් ඒ සීතා දමයන්ති ජයසිංහ මාතාව සිහිපත් කරලා එතුමියගේ දයාබර ස්වාමි පුරුෂයාණන් පෙජිනරත්න ජයසිංහ මහත්මාණන් එවාගේම සුදේශ් ප්‍රියංකර පුතුණුවන් සහ උපුල් ධනංජය දයාබර පුතුණුවන් එවාගේම රසිකා සංජීවනී ලේලී මහත්මිය එවාගේම සීතා මහත්මියගේ දයාබර සොහොයුරින් දෙපළ පවුලේ ඥාතීන් හැමෝම එක රාශී වෙලා එතුමියට පරලොවින් සංග්‍රහ සිද්ධ කරන්නට හැමදෙනාම මේ අවස්ථාවේදී ලෞතුරා බුදුබණ පදයක් ශ්‍රවණය කරලා ජීවිතයේ ඇති අස්ථිරතාවයේ ජීවිතයේ ඇති අනිත්‍යතාවයේ පිළිබඳව මෙනෙහි කරලා සිහිපත් කරලා මරණානුස්මෘති භාවනාවන් වඩලා එයින් අපි රැස් කරගන්නා වූ උතුම් පුණ්‍ය ධර්මයන් අභාවයට පත්වන්නට යෙදුන සීතා මෑණියන්ට එතුමියගේ පරලොව ගමන ආයති භවයේ සැපවත් කර ගැනීම සඳහා පරලොවින් පින්පෙත් අනුමෝදන් කරන්නටයි අපි හැමදෙනාම සූදානම් වෙන්නේ අපින් විය යුතු ඒ පරම යුතුයකම සිද්ධ කරන්න. දොරදරුවන් හදන වඩන මව්දෙමව්පියෝ බලාපොරොත්තු වෙන අවසන් කාරණාව තමයි සුදේශ් පුතුණුවනොත් උපුල් ධනංජය පුතුණුවන් කියන දරුවන් දෙපළ සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ. මොකද්ද? දූදරුව හදන වඩන මව්දෙමව්පියෝ බලාපොරොත්තු වෙන කාරණා අතරේ අවසාන කාරණාව තමයි කවදා හරි අපි මිය පරලොව ගිය දවසට අපේ දරුවෝ ඒක රාශී වෙලා අපිට පරලොවින් පින්පෙත් අනුමෝදන් කරයි නැත්නම් අපිට පින් සිදු කරලා අපි මිය පරලොව ගියාම පින් ටිකක් අනුමෝදන් කරයි කියන අවිහිංසක බලාපොරොත්තුව ප්‍රාර්ථනාව මෞතුමියගේ ඉෂ්ට සිද්ධ කරන අවස්ථාව. දයාබර ස්වාමි පුරුෂයාණන් අපේ ජිනරත්න මහත්මාණන් දයාබර ස්වාමි දියණියට විය යුතු පරම යුතුයකමක් සිද්ධ කරන අවස්ථාව. එවාගේම ඥාතීන් අපෙන් විය යුතු පරම ඥාති සංග්‍රහයක් සිද්ධ කරනවා. එතුමියට පින් අවශ්‍යයි නම් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒකාන්තයෙන්ම මේ පින් අනුමෝදන් වේවා එතුමියගේ ආයති භවයේ සැපවත් කර ගන්නට මේ පින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව. සුජීවත්ව සිටින අපිට මීට වඩා යමක් දැන් එතුමිය වෙනුවෙන් කරන්නට නොහැකි බව අපි හැමදෙනාම දන්නවා. එතුමිය ජීවත් වෙච්ච කාල සීමාව තුළ රෝගී තත්වයන්ගෙන් පසු වන වෙලාවේ ජිනරත්න පියතුමන් සුදේශ් පුතුණුවන් උපුල් පුතුණුවන් මේ දයාබර දරුවෝ කිට්ටු ඥාතීන් ස්වාමි දියණිය වෙනුවෙන් සෙනෙහබර මෞතුමිය වෙනුවෙන් නැන්දනිය වෙනුවෙන් ඒ වේතු යුතුයකම් ටික නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරලා එතුමියව රැකගෙන ආරක්ෂා කරගෙන කළ යුතු සත්කාර උපස්ථානයන් නොවඩුව සිද්ධ කරලා තව දවසක් හරි අම්මව ජීවත් කරව ගන්න කළ යුතු යුතුයකම් සියල්ලක්ම මේ දයාබර ස්වාමි පුරුෂයාණන් දරුවෝ දෙන්න ලේලී මහත්මිය ඥාතීන් මේ හැමදෙනාම නොපිරිහෙලා සිද්ධ කළා. ඉතින් ඒ සිද්ධ කළා වගේම අපිට එතුමියට ඒ වෙනකොට අපිට අතින් අත යමක් දෙන්නට පුළුවන්කම ලැබුණ අවශ්‍ය බෙහෙත් හේත් නොඑක් ආකාරයෙන් සැලකිලි උපස්ථාන සිද්ධ කරන්න පුළුවන්කම ලැබුණා. දැන් අපිට ඒ කිසිවක් කරන්නට අවස්ථාවක් නැහැ. මෑණියෝ කොහෙද ඉන්නේ මොන තැනක උපත ලැබලා ඉන්නවද කියලාවත් අපි දන්නේ නැහැ. නමුත් අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළ දේශනාවන්ට අනුව හත් දවසේ පින්කම් මාලාව සිද්ධ කළා. එතුමියට පින් අවශ්‍යයි නම් පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් අනුමෝදන් වේවා කියන කරුණාබර සිතවිලි ඇති කරගෙන
මේ උදාර පින්කම් සිද්ධ කළ එතුමියගේ ගුණ සුවඳ සිහිපත් කරනවා. අතින් අත යමක් දිය නොහැකි නිසා අපි ඒට කියනවා හිතින් හිත යමක් දීම නැත්නම් පිනක් දහමක් සිද්ධ කළා පින් අනුමෝදන් කිරීම. ඒක තමයි අපෙන් වේ යුතු යුතුයකම. ඊට වඩා යමක් දැන් සීතා මෑණියන් වෙනුවෙන් අපිට කරන්නට බෑ. බුදුහාමුදුරුව අපිට උගන්වා වදාළේ පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනා. මියගේ ඥාතීන්ගේ ඒකාන්ත සුභසිද්ධිය පිණිස හේතු වෙන්නේ අපි සිද්ධ කරගෙන අනුමෝදන් කරන මේ පුණ්‍ය ධර්මයන් පමණයි. ඊට වඩා යමක් අපිට ඒ අයට දෙන්නට බෑ. එතුමිය පරිහරණය කරපු ශරීර කෝඩුව පවා මෙහි අත්හැරලා දාලා එතුමිය යන්න ගියා. නොපෙනෙන තැනක නොපෙනෙන ලෝකයක එතුමිය දැන් කොහේ හරි උප්පත්තිය ලැබලා පසු වෙනවා වගේම අපෙන් වේ යුතු ඒ යුතුයකම සිද්ධ කරන මේ අවස්ථාවේදී අපි දයාබර ස්වාමි පුරුෂයාණන් හැටියට ජිනරත්න පියතුමන් සුදේශ් පුතුණුවන් සහ උපුල් පුතුණුවන් දයාබර දරුවෝ අභාවයටපත් වුණ සීතා මෑණියන් එවාගේ මෙතුමියගේ දයාබර සොහොයුරින් දෙපළ එවාගේ මේ ඥාති දරුවෝ ලීලී මහත්මිය පවුලේ හැමෝම අපි සිහිපත් කරන්නට ඕන ශ්‍රද්ධාව ගෞරවය ඇතිව කටයුතු කරන ඓතිහාසික සපුගස්කන්ධ රාජමහා විහාරයේ පාරම්පරික සදැහැති දායක පින්නතුන් ඒ අභාවයට පත්වන්නට යෙදුන එඩ්වින් සිඤ්ඤෝ පියතුමන් දයාවතී මෑණියෝ ඉතින් ඒ මව්දෙමව්පියොත් පවුලේ පින්නතුන් හැමෝම විහාරයේ කිට්ටුවන්ත දායක සදැහැති පින්නතුන් හැටියට කටයුතු කරන්නට යෙදෙන පින්නතුන් කටයුතු කළ සදැහැතියන් බව සිහිපත් කරන. එවාගේම මේ සුදේශ් පුතුණුවන් සහ උපුල් පුතුණුවනොත් මේ චාමර පුතුණුවන් මේ දයාබර දරුවෝ පුතුණුවරු තුම්පල මං එදත් සිහිපත් කළා. අපි පුංචි කාලේ ඉඳලා මේ දයාබර දරුවෝ අපිත් එක්ක විහාරයේ නිරන්තරයෙන්ම රැඳී සිටීමෙන් ඒ විහාරස්ථානයේ කටයුතු වලට නිරන්තර සහාය ලබා දෙමින් කටයුතු කරන්නට යෙදුන පුතුණුවරු දෙපළක් හැටියට විශේෂයෙන්ම අපි සිහිපත් කරනවා කෘතවේදීව. මොකද අපිට ඊටාම ලෙන්ගතුකමින් කටයුතු කරන්නට යෙදුන දරුවන් දෙදෙනෙක් හැටියටයි සුදේශ් පුතුණුවන් සහ උපුල් පුතුණුවන් එවාගේ මේ සොහොයුරියගේ පුතුණුවන් අපේ චාමර මහත්මාණන් මේ හැමෝම කටයුතු කළේ. ඉතින් පුංචි කාලේ ඉඳලා අපිත් සමග එකට හැදිලා වැඩිලා විහාරේ බොහෝ වෙලාවට පන්සලේ තමයි හවස් වෙනකොට පාසල් ගිහිල්ලා ඇවිදින්න පන්සලේ තමයි කාලය ගත කරන්නේ. මොනවා හරි අවශ්‍ය කරන දෙයක් තමයි සිද්ධ කරන්නේ. විහාරයට පන්සලට ගිහිල්ලා සෝදුක් විමසලා ඒ අවශ්‍ය දේවල් බොහෝ සිද්ධ කරන්නට යෙදෙන ඔය විහාරයේ පල්ලෙහා තියෙන ඔය එදවස්වල පිච්ච ගස් තිබුණා නේ. ඒවා සොද්ද කරනවා නොයෙක් දේවල් සිද්ධ කරනවා ගිහිල්ලා පන්සලට ගිහිල්ලා. ඉතින් ඒක අපි කෘතවේදීව සිහිපත් කරනවා. ඒ ආශ්‍රය හැදිලා වැඩිලා පෝෂණය වෙච්ච දරුවන් හැටියට මේ හැම දෙනා. ඒ වගේම මෑත කාලේ මේ දරුවෝ දහම් පාසලේ අධ්‍යාපනය ලැබුවා වගේම මෑත කාලේ ධර්ම විද්‍යාලයේ සිද්ධ කරන්නට යෙදෙන කටයුතු වලදී ඊටාම උනන්දුයි. වෙසක් මහා දානය ආදී පින්කම් කටයුතු වලදී උපාසක උපාසිකාවන් උදෙසා පිරිනමන දහම් පාසලෙන් වාර්ෂිකව පිරිනමන වෙසක් මහා දානය දහම් පාසලෙන් සංවිධානය කරන ඒ කටයුතු වලදී සුදේශ් මහත්මාණන් ඊටාම ඕනෑකමින් පිරිසත් සමග ඒකරාශී වෙලා ඒ දෙමව්පිය සංගමේ ඊටාම කෘතවේදීව ඒ කටයුතු සිද්ධ කළා භාණ්ඩාගාරික තුමන් හැටියට. ඉතින් ඒකත් අපි විශේෂයෙන්ම සිහිපත් කරනවා. දැනොත් වර්තමානයේ ඒ කටයුතු සිද්ධ කරගෙන යනවා. දහම් පාසලේ සංවිධානය කරන අවුරුදු උත්සවයේ පින්කම් කටයුතු සහ උත්සව ආදීහි ඊටාම උනන්දුවෙන් ඒ කටයුතු සිද්ධ කරන්නට යෙදෙන බව අපි සිහිපත් කරනවා. ඒ පුතුණුවනොත් දැන් ධර්ම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන.
ඒ වගේම අපේ පුල් මහත්මාණනොත් මාධ්‍යවේදියෙක් හැටියට වගේම තාම යහපත් අවිහිංසක ඒ වගේම තරුණ මහත්මයෙක් හැටියට කටයුතු කරනවා. ඉතින් එතුමනොත් අපිට ඊටාම හිතයිශී කෙනෙක්. ඒ වගේම මේ ඥාති දරුවෝ මේ සුධර්මා මහත්මිය චාමර මහත්මාණන්ල මේ හැමෝමත් විහාරයට පන්සලට ඊටාම ලැබියාවෙන් කටයුතු කරන පින්නතුන් බව සිහිපත් කරන්නට ඕනේ. මව්දෙමව්පියෝ එදා කටයුතු කළා වගේම වර්තමානයේ මේ දරුවෝ හැමෝම පන්සලත් එක්ක බැඳීමක් ඇතිව කටයුතු කරන බව. ඉතින් ඒ සීතා මෑණියනොත් විහාරයේ මොල් කරගෙන පින්දහම් කටයුතු සිද්ධ කරන්නට යෙදුන මාතාවක් හැටියට අපි සිහිපත් කරනවා. ඉතින් එතුමියට පින් දෙන්න මේ ධර්මදේශනා මේ පින්කම් සිද්ධ කරන වෙලාවේ ඒ කාරණා ටික අපි සිහිපත් කරන්නේ විහාරයේ වෙනුවෙන්. ඒ කාරණා ටික සිහිපත් කළ යුතු නිසා නායක මාහිමිපාණන් වහන්සේත් ඒ කාරණා අවසන් කටයුතු සිදු කරන වෙලාවේ සිහිපත් කළා. ඒ වගේම මේ පින්නතුන් ශාසනික ඥාති සම්බන්ධතා ඇතිව කටයුතු කරන්නට යෙදෙන පින්නතුන් පියතුමන්ගේ පාර්ශවයේ ඉතින් මේ මාතර ප්‍රදේශයේ අපේ හාමුදුරන් වහන්සේදා වැඩම කළා. ඉතින් මේ ශාසනික ඥාති සම්බන්ධතාවන් ඇතිව කටයුතු කරන පින්නතුන් හැටියට අපි දැනගත්තා. ඉතින් මේ පියතුමන්ගේ පාර්ශවයේ විදේශගතව සිටින ඒ සිහිපත් කළ හාමුදුරුවෝත් එදා අවසන් කටයුතු සිද්ධ කරන වෙලාවේ වැඩම කරපු අපේ හාමුදුරුවෝත් ඒ කාරණා සිහිපත් කළා. ඉතින් තාත්තත් අවිහිංසක ජීවිතයක් නිහඬ ජීවිතයක් ගත කරන කෙනෙක්. ඉතින් මේ හැමෝම ඒක රාශී වෙලා මෑණියන්ට පින් දෙන්න බොහෝ වටිනා පින්කමක් සිද්ධ කරන වෙලාවේ දැන් අපි ජීවිතයේ ඇති අස්තිරතාවයේ નિසරු බව ජීවිතයේ ඇති අනිත්‍යතාවයේ පිළිබඳව ටික වෙලාවක් බණ අහලා එයින් රැස් කර ගන්නා වූ උතුම් පුණ්‍ය ධර්මයන් මෑණියන්ට අනුමෝදන් කරන්නට සූදානම් වෙන වෙලාව. අපි හැමදෙනාගේම ජීවිතවල ස්වභාවයේ පින්නතුනේ අපි හැමදෙනාම නිරන්තර මෙනෙහි කිරීමකට ලක් කරන්නට ඕනේ. මොකක් නිසාද සම්බම් පහය ගමනියන් මට කවදා හරි මේ සියල්ල නැති වෙනවා අහිමි වෙනවා දාලා යන්න සිද්ධ වෙනවා තියෙන බැඳීම් නැති වෙනවා කාගේවත් පිහිටක් සරණක් නැති කෙනෙක් හැටියට තමයි මං මේ ජීවිතයෙන් සමු අරගෙන යන්නේ. මෙතනින් ගියායින් පස්සේ ආයේ කාගේවත් පිහිටක් සරණක් මට ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අපිට උගන්වා වදාළේ අත්ත දීපා විහෙරත භික්ඛවේ අත්ත සරණා අනඤ්‍ය සරණ. මට කාගේවත් පිහිටක් මෙතනින් ගියන් පස්සේ නැහැ. ජිනරත්න පියතුමන්ට සුදේශ් මහත්මාණන්ට උපුල් මහත්මාණන්ට දැන් මෑණියන්ට පිහිට වෙන්න ක්‍රමවේදයක් නැහැ. තියෙනවද ක්‍රමවේදයක්? අම්මා කොහේ ඉන්නවද මොනවද කරන්න කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. අපි හැමෝටම ඒ අසරණ වීම අපි හැමදිනාගේම ජීවිතවල තියෙන දෙයක්. අපි ඒ බව නිරන්තරයෙන්ම හිතන්න ඕනේ. මට මගේ ස්වාමියා භාර්යාව දරුවෝ ඥාතීන් කොච්චර හිටියත් මෙතනින් ගියායින් පස්සේ මෙතනින් සමුගත්තායින් පස්සේ ආයි කවුරුවත් මගේ පිහිටට නොයන බව. අපිට කරන්න පුළුවන්කම ලැබෙන්නේ කුමක්ද? පිනක් දහමක් සිද්ධ කරලා ගුණ සුවඳ සිහිපත් කරලා පින් අනුමෝදන් කරන එක විතරයි. ඊට එහා අපිට යමක් කරන්න බෑ. මටත් ඒ ටිකමයි සිද්ධ වෙන්නේ. මේ පින්නතුන් හැමදෙනාටමත් ඒ ටිකමයි වෙන්නේ. මට කොච්චර දායකව ඉන්නවයි කිව්වත් මේ දේවල් කරනවයි කිව්වත් අපවත් උනන් පස්සේ කවුරුවත් නැහැ. අපි හැමදෙනාටමත් ওই ධර්මතාවය ඔය දේ අපි නිරන්තරයෙන්ම හිතන්නට ඕන. සියල්ල හැරදා මට යන්න වෙනු. සම්බම් පහය ගමනියන් සියලු දේවල්. මොනවද සියලු දේවල්? තමන්ගේ කියලා තිබෙච්ච දැන් අම්මා අපි නිරන්තරයෙන්ම උදාහරණයට ගමුකෝ. අම්මා තමන්ගේ කියලා තිබෙච්ච අබමල් රේණුවක දෙයක්වත් අරගෙන ගියේ නැහැ. භෞතික දේවල් වේවා, තමන්ගේ ද්වාදරුවෝ වේවා,
තමන් සතුව තිබුණා නම් යම් දෙයක් ඒ සියල්ල මෙහි අත්හැරලා දාලා තමයි එතුමිය ගියේ. කිසිම දෙයක් අරගෙන ගියේ. තමන් අවුරුදු 62ක් විතර නේද? කාල පරාසයක් තමන්ගේ කියලා කවලා පොවලා නාවලා හැඩ වැඩ කරලා මේ පරිහරණය කරපු ශරීර කූඩුවත් මෙහි අත්හැරලා දාලා එය මෙහි කුණු වෙන්න ඇරලා අම්මා ගියා. අපි හැමදෙනාගේම ජීවිතවල ස්වභාවය තමයි පින්නතුනේ ඔය දේ බව අපි නිරන්තරයෙන්ම හිතන්නට අවශ්‍යයි. මොකද්ද? අපේ ජීවිතවල ස්වභාවය තමයි කෙටි කාල සීමාවක తాවකාලික නැවතුම්පලක ඇවිදින්න ලැබුම් අරගෙන తాවකාලික නැවතුම්පලක ඇවිදින්න නවාතැන් අරගෙන ඒ ඥාතිකම් සිහිපත් කරගෙන නැත්නම් ඥාති බැඳීම් ඇති කරගෙන ස්වාමියා භාර්යාව කියයි, දුවා දරුවෝ කියයි, ඥාතීන් කියයි, සහෝදර පිරිස් කියයි නොඑක් බැඳීම් ඇති කරගන්නවා. ඇති කරගෙන ඒ සියලු බැඳීම් අවුරුදු 100කට මෙහා පැත්තේ සියල්ලම මෙහි අත්හැරලා දාලා අපි යනවා. තමන්ගේ කියලා තිබිච්ච සියලු දේවල් මෙහි අත්හැරලා දාලා අපිට යන්න එන දවසට අපිට හිස් අතින් යන්න බැරි බව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට අපි හැමෝටම ඔය ගමන යන්න වෙනවා. යන්න වෙන නිසා මට කාගේවත් පිහිටක් නොමැති නිසා කාගේවත් සරණක් නොමැති නිසා ගත කරන මොහොතක් පාසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන ක්‍රියාදාමයන් ටික තමන්ගේ ජීවිතයට ප්‍රයෝජනවත් වන අවශ්‍ය කරන පින්දහම් ටික එදිනෙදා ජීවිතයේ තම තමන් වඩාත් සිද්ධ කරගන්නට අවශ්‍යයි. මොකද කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං නත්ති ජාතස්ස අමරණ. අමරණීයෝ කිසිවෙක් මේ ලෝකේහි නැහැ. හැමදාම ජීවත් වෙන්න පුළුවන් කවුරුවත් මේ ලෝකේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කළේ අපිට අපමිදම් බික්ඛවේ මනුස්සානං ආයු අපිට තියෙන්නේ බොහෝම කෙටි කාලයක් ජීවත් වෙන්න. ඒ සමහර වෙලාවට අපි හිතාගෙන ඉන්නවා මිනිස්යන්ට දීලා තියෙනවා ආයුෂ ප්‍රමාණයක් කොච්චරද? අවුරුදු 120ක්. නේද? අවුරුදු 120යි. හැබැයි අපිට ආයුෂ තිබෙන 80000 60000 ඔහොම ආයුෂ තිබිච්ච අය තමයි අපි. එහෙම ආයුෂ තිබිච්ච අපි දැන් අවුරුදු 120කට සීමා වෙලා එතනිනොත් දැන් අඩු වෙලා අවුරුදු 70 65 70 75 වෙනකොට අපේ පරපුර අවසන් වෙනවා. දැන් මේ ඉන්න අපේ වැඩිහිටියන්ගේ වයස් සීමාවට අපිට කිට්ටු වෙන්න බෑ. අපි ඊට මෙහා පැත්තේ ඒකාන්තයෙන්ම අපි හැමෝම මේ මහ පොළොවට පස් වෙලා යනවා. එහෙම නැත්තම් අලු බවට පත් කරනවා. අපේ ආච්චිලා සීයලා හිටිය ආයුෂ ප්‍රමාණය අපේ අම්මලා තාත්තලාට ලැබුණේ නැහැ. අම්මලා තාත්තලාගේ ආයුෂ ප්‍රමාණය අපිට ලැබෙන්නේ නැහැ. අපෙන් පස්සේ ඉන්න අයට තවත් ටිකක් ආයුෂ අඩු වෙලා යනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. අපි ඒ නිසා කල්පනා කරන්නට ඕනේ කොමක්ද? අපිට දීලා තියෙන ආයුෂ ප්‍රමාණය 120යි. හැබැයි මට අවුරුදු 120ක් ජීවත් වෙන්න බෑ. බුදුහාමුදුරුවෝ අපිට උගන්වා වදාලා අපේ ජීවිතයේ විනාශ ස්වභාවයට පත් වෙන ක්‍රමවේද කීපයක් පිළිබඳ. මොනවද ක්‍රමවේද? ක්‍රමවේද 4ක් අපිට ඉගෙනනවා. අවබෝධ කරගන්න ඕන, තේරුම් ගන්න ඕන. මොනවද? ක්‍රමවේද 4ක් අපිට ඉගෙනනවා. ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය, අනිත් එක මොකද්ද? උපච්ඡේදක මරණ. මොකද්ද? ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය, උපච්ඡේදක මරණ. ඒක බුදුහාමුදුරුවෝ උදාහරණයකට සිහිපත් කරනවා මේ දැල් වෙලා තියෙන පහන වගේ කියලා. හරියට මොකක් වගේ? සමහර වෙලාවට තෙල් ඉවර වෙලා පහන නිමෙන්න පුළුවන්. සමහර වෙලාවට තිරේ අවසන් වෙලා පහන නිමෙන්න පුළුවන්. සමහර වෙලාවට තෙලොයි පහන් තිරේ දෙකම අවසන් වෙලා පහන නිමෙන්න පුළුවන්. ඔය දෙකම තියෙද්දි බාහිර ක්‍රියාකාරකමක් නිසා පහන නිමෙන්න පුළුවන්.
ආයුක්ඛය මරණය මට කොච්චර ආයුෂ දීලා තියෙනවද මම අරගෙන ආපු ආයුෂ ප්‍රමාණය කොච්චරද කියලා මම දන්නේ නැහැ නේ මම අරගෙන ආපු ආයුෂ කොච්චරද අපි කවුරුවත් දන්නේ නැහැ දැන් සීතා මෑණිය අවුරුදු 62යි මම ආයුෂ කොච්චර අරගෙන ඇවිදලා තියෙනවද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ හැබැයි තාම මම මැරුණේ නැහැ කොයි වෙලාවේ කොයි මොහොතේ මොන ආකාරයෙන් මගේ ජීවිතය අවසන් වේද මගේ ආයුෂ කෙලවර වේද කියලා අපි දන්නේ නැහැ. බලන්නකෝ පින්නතුනි මව් කුසේද කොච්චර දරුවෝ මැරෙනවද? නේද? මව් කුසින් බිහි වෙන්න ගිහිල්ලා කොච්චර දරුවෝ මැරෙනවද? මොකක් වෙලා? මව් කුසින් බිහි වෙන්න ගිහිල්ලා දැන් මේ අක්කත් ඉන්නවා. හරියට අපේ දේශනාවන්ගේ සඳහන් කරන්නේ මොකක් වගේ කියලාද මව් කුසින් බිහි වෙනවාය කියන එක අම්මා කෙනෙක් දරුවෙක්ව මේ ලෝකයට බිහි කරනවායි කියලා අපේ ධර්මයේ සඳහන් කරන්නේ. ඉන්දි කඩු තුඩකින් අලියෙක් එළියට ඇදලා ගන්නවා වගේ කිය. කොච්චර අමාරු වැඩක්ද බලන්නකෝ අම්මලා කරන්නේ මේ පුතාලා දෙන්න හදන්න. ස්වාභාවික විදිහට අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරනවා කියලා කියන්නේ හරියට ඉන්දි කඩු තුඩකින් අලියෙක් ඒකෙන් එළියට ඇදලා ගන්නවා වගේ. ජීවිතයත් මරණයත් අතර සටනක්නේ අම්මලා කරන්නේ. සමහර වෙලාවට අම්මා මැරෙනවා, එක්ක දරුවා මැරෙනවා, එක්ක අම්මයි දරුවයි දෙන්නම මැරෙනවා. ඒ වගේම දෙන්නම බේරෙනවා නේ. අපේ ජීවිතයේ ස්වභාවය මව් කුසේදී මව් කුසට පිවිසෙන්න ගිහිල්ලත් එහෙමනේ. මොකද මව් කුසට පිවිසෙන්න ගිහිල්ලා අපේ පෙර වාසනාවකට අම්මයි තාත්තයි කැමති වුණා අම්මගේ කුසේ අපිව තියාගන්න. අකමැති වුණා නම් මොකද වෙන්නේ? අපිට ඉන්න පුළුවන්. එහෙම ලෝකෙ කොච්චර වෙනවද? ලංකාවේ කොච්චර වෙනවද? කොච්චර අමාරු දෙයක්ද අපි මේ විශ්වයේ අපි කොච්චර අමාරුවෙන්ද ඔය අම්මගේ කුස තුලට පිවිසුනේ නේ? කොච්චර බැරෑරුම් කාර්යයක්ද අම්මගේ මව් කුසකට පිවිසෙනවා කියන එක කොච්චර අමාරු බැරෑරුම් කාර්යයක්ද කී දෙනෙක් එක සටන් කරලාද ඔය අම්මගේ කුසට අපි රිංග ගන්න. ඒ රිංග ගත්ත අපිට සමහර වෙලාවට තාත්තා කැමති වුණේ නැති වුණොත් අම්මා කැමති වුණේ නැති වුණොත් එහෙම මව් කුසේදීම අපිට ජීවිතේ අහිමි වෙලා යනවා. එතකොට මව් කුස තුලදීම අපේ ජීවිතය අවසන් වෙන්න පුළුවන් ගෙනාපු ආයුෂ අවසන් වෙලා. අපි ඒකට කියනවා මොකන්ද? ආයුක්ඛය මරණය. ආයුෂ ගෙනාවේ අපි එච්චරයි. සමහරලාට මාස ගාණක් ආයුෂ ගෙනාව, සමහරලාවට දවස් ගාණක්, ඒ වගේම වර්ෂ ගාණක් කොහොම ගිහිල්ලා අපි මැරෙනකොට අපිට ආයුෂ තියෙන්නේ කොයි ප්‍රමාණයක්ද? අපි ගෙනාවේ ඔච්චරයි ආයුෂ. අම්මා අවුරුදු 62ක ආයුෂ ප්‍රමාණයක් අරගෙන ආවා. අරගෙන ආපු ආයුෂ ප්‍රමාණය අවසන් වෙනකොට අම්මාගේ ජීවිතයෙන් සමුගන්නට එතුමියට සිද්ධ වුණා. මට කොච්චර ආයුෂ තියෙනවද කියලා අපි දන්නේ නැහැ. රැට නිදාගත්ත කෙනා කල්පනා කරන්නට ඕන හෙට උදේ මට නැගිටින්න පුළුවන්කම ලැබෙයිද දන්නේ නැහැ. මලකඳක් බවට මං පත් වෙලා මොකක් වෙයිද කියලා. වැඩකට නැති දර කඩක් බවට පත් වෙයිද කියලා. අපි හිතන්න ඕනේ නිරන්තරයෙන්. මොකද ගත්ත බුදුහාමුදුරෝ දේශනා කරන්නේ එහෙම ගත්ත හුස්ම පිට කරන්න බැරි වුණා නම් පිට කළ හුස්ම නැවත ගන්න බැරි වුණා නම් මෙතන ඇදගෙන වැටෙනවා මාව මොකක් වගේද? වැඩකට නැති දර කඩක් වගේ. ජීවිතයේ ස්වභාවය නේ. ඒ වගේම තමයි නිවසෙන් එළියට යන රැකියාවට යන තාත්තා අම්මා දරුවෝ පාසලට යන දරුවෝ නැවත අහපව් මේ ගේට්ටුවෙන් මේ දොරෙන් හවස් වෙනකොට ගෙදර එයිද කියලා අපිට කියන්න බෑ. එච්චර අවිනිශ්චිත අස්තිර ජීවිතයක් අපි හැමදෙනාම ගත කරන. දැන් මේ ඊයේ පෙරේද අද මේ දවස්වල වෙච්ච සිද්ධියක ගත්තාම අර එක දෙයක් කොහෙද තිබුණා මම දැක්ක වාහනේ ස්වාමි පුරුෂයයි භාර්යාවයි දෙන්නම වතුරට ගහගෙන ගිහිල්ලා දෙන්නම වාහනය ඇතුළෙම මැරිලා. දැන් මේ හවස දැක්කා කොහේ හරි මං හිතන්නේ උඩහා දෙමළ කතා කරනවා වගේ තේරුනේ කොහෙද මන් දන්නේ ඒ වාහනේ පිටින්ම ගහගෙන යනවා. අපි ගෙදරින් පිට වෙනකොට කල්පනා කරන්න ඕනේ මට නැවත අහපව් මේ ගෙදරට එන්න පුළුවන්කම ලැබෙයිද දන්නේ ඊළඟට රැකියාවට ගිහිල්ලා.
රැකියාවට ගිය කෙනා කල්පනා කරන්න ඕන නැවත මට හෙට දවසේ රැකියාවට එන්න පුළුවන්කම ලැබෙයිද දන්න. ඊතරම් අස්තර ජීවිතයක් අපි හැමෝම ගත කරන්නේ. ඇයි? මාරයා මාගේ පසුපස ගමන් කරනවා. එයාට ආයි කිසිදු සමාවක් දෙන කෙනෙක් නෙමෙයි. මාරයා කියලා කියන්නේ මරණය කියලා කියන්නේ ආයි කල් දාන්න පුළුවන්, පස්සේ එන්න පුළුවන්. මට තව යුතුයකම් තියෙනවා, මගේ දරුවෝ හැදෙන්න ඕන, මට රැකියාවක් කරන්න ඕන, තව මොනවා හරි හම්බ කරගන්න ඕන, ගෙයක් දොරක් හදන්න ඕනේ. එහෙම යුතුයකම් තියෙනවයි කියලා එහෙම අහපව කිසිදු සමාවක් හම්බ වෙන්නේ නැහැ. අම්මා තාත්තා වෙනුවෙන් ඒකයි අදාදම යුතුයකම් සිද්ධ කරන්නයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. ඇයි? අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් ඒ කළ යුතු යුතුයකම් සිද්ධ කරලා තමන්ගෙන් විය යුතු ඒ වගකීමෙන් තමන් යම් තරමකට හෝ නිදහස් වෙන්න ඕන. මං සිහිපත් කළේ ඒකයි. ආයොක්ඛේ මරණය මගේ ආයුෂ අවසන් වෙන්නේ මොන වෙලාවේද, මොන ආකාරයෙන්ද, මොන තැනකදීද? වතුර ටිකක් බොන්න ගිහිල්ලා වතුර ටික ඉස්මොල්ල ගියත් මරන්න පුළුවන්. කෑම ටික අනලා දැන් අපේ ජීවිතයේ ස්වභාවය බලන්නකො. අනාගත බත් ටික මේ කටට කිට්ටු කරගන්න බැරි තත්වයට කවදා හරි අපිපත් වෙනවනේ. මේක කටට දාගත්තා වගේ නෙමෙයි, මේක හපා ගන්න බැරි තැනට අපිපත් වෙනවනේ කවදා හරි. නේ? දැන් අම්මට එහෙම වෙන්නේ නැත්තේ මේ දරුවෝනේ කවන්නේ නැත්තේ, ජිනරත්න පියතුමන්නේ කවන්නේ නැත්තේ අම්මා අසනීප තත්වයටපත් වුණාන් පස්සේ. අපි මොනතරම් ශවිශක්තිමත්ව හිටියත් අවසානයේදී රෝගයන් නැමැති නේද? මාරයා අපිව වැළඳ ගන්න. අපි හැමෝම එහෙම. ඒ නිසා අපි හැමදෙනාම කල්පනා කරන්නට අවශ්‍ය මොකද්ද? අපි හැමදෙනාගේම ජීවිතවල ස්වභාවය තමයි ඒකාන්තයෙන්ම මමත් ඔය தත්ත්වයටපත් වෙනවා. මරණං මම හෙස්සති. මම කවදා හෝ ඔය ඉරණමට ඔය ධර්මතාවයටපත් වෙනවා. වෙනසකට තියෙන්නේ මොකද්ද? සීතා මෑණියෝ අපිට කලින් ඔය ගමන යන්න පිටත් වුණා. මමත් එතුමිය පසුපස යන කෙනෙක් හැටියට තමයි අපි දකින්න ඕනේ. ඔය මලකේවල් වල ගියාම එහෙම සිහිපත් කරනවා වගේ කියලා දැනෙනවද? මලකේවල් වල ගියාම අපි සමහරු කාඩ් ගහනවා, කැරම් ගහනවා, බොනවා. මේ ගේ ඇතුලේ දේහේ තියෙනවා. එතකොට අපි මලගෙදරකට යන්නේ, අවසන් කටයුතු සිද්ධ කරන තැනකට යන්නේ, මෘතදේහයක් තියෙන තැනකට යන්නේ මොකක් සඳහාද? අපි යන්නේ මමත් කවදා හෝ මේ මෘතදේහයේ දරපු පුද්ගලයා වගේ මමත් කවදා හෝ මේ ඉරණමට මේ ධර්මතාවයටපත් වෙනවා කියන සිතුවිල්ල ඇති කරගන්න. නැත්තම් අපි ඊට කියනවා නමක් මොකද්ද? මරණානුස්මෘති භාවනාව වඩන්නයි අපි යන්නේ. එහෙම නැතුව කැරම් ගහලා විනෝද වෙන්නවත්, කාඩ් කුට්ටන් සෙල්ලම් කරලා ඒව ජය ගන්නවත් නෙමෙයි. අපිට ජය ගන්න පුළුවන් කිසිදු දෙයක් මේ ලෝකේ නැහැ. ජය ගන්න පුළුවන් නම් එකම දේ තමයි මොකද්ද? මාරයා ජය ගන්න එක. මොකද්ද මාරයා ජය ගන්න පුළුවන් තැන? නිර්වාණ අවබෝධය ළඟා කරගන්න. ඒ නිසා පින්නතුනි අපි නිරන්තරයෙන්ම අවබෝධ කරගත යුතු කාරණාවක් තමයි අපි උප්පත්තිය ලැබලා මෙතනින් සමවරගෙන ගියායින් පස්සේ මට සියල්ල නැති වෙනවා, අහිමි වෙනවා. අහිමි වෙලා මම ගියායින් පස්සේ මට මොකද වෙන්නේ? දැන් ඒකනේ භයානකකම තියෙන්නේ. මෙතන අවුරුදු 50ක් 60ක් 70ක් හිටියා. ඔහේ ජීවිතය ගත කළා. එතනින් ජීවිතයේ සමවර ගත්තායින් පස්සේ මට මොකද්ද වෙන්නේ? මං කොහාටද යන්නේ? මගේ ජීවිතේ කොච්චර අසරණ වෙයිද, සරණක් වෙයිද? මම මොන තැනකටද ඊළඟට යන්නේ කියන කාරණාව තමයි අපි නිරන්තරයෙන්ම හිතන්න ඕන. ඒකනේ බුදුහාමුදුරෝ දේශනා කළේ මොකද්ද? කත්තම්බං කුසලං චරිතම්බං බ්‍රහ්මචර්යං. මොකද්ද කරන්නයි කියලා කියන්නේ? කත්තම්බං කුසලං වඩාත් අපි සිද්ධ කරගන්නට අවශ්‍ය කරන්නේ මොනවද? කුසල් දහම්, පින් දහම් කටයුතු නිරන්තරයෙන්ම සිද්ධ කරගන්නට අවශ්‍යයි. ගත කරන්නේ මොහොතක්ද?
ගත කරන මොහොතක් පාසා මගේ ජීවිතයට මම ප්‍රයෝජනවත් දෙයක් සිද්ධ කරගන්නට අවශ්‍යයි. මගේ ජීවිතයට මම යනකොට අරන් යන්න පුළුවන් දෙයක් මම රැස් කරගන්නට අවශ්‍යයි. අපි නිරන්තරයෙන්ම සිහිපත් කරන්නේ අපි ගාව තියෙනවා පින් මල්ලකුයි පව් මල්ලකුයි නේ. පව් මල්ල පෙරණ තරමට අකුසල ධර්මයන්ගෙන් ඒක පුරවා ගන්න තරමට මොකද වෙන්නේ? අපි පින්නතුනේ දැන් ඉන්නේ මේ සන්දිස්ථානයේ. ඉහළ ඉඳලා දැන් බැහැගෙන පින් ඉවර වෙගෙන එනකොට නේද? අපි බැහැගෙන ඇවිදින්න දැන් ඉන්නේ සන්දිස්ථානයේ. මොකද්ද සන්දිස්ථාන? මෙතනින් ඉහළට යනවද අහපව මෙතනින් පහළට යනවද කියලා සන්දිස්ථානයේ කියන්නේ නවාතැන්පල తాවකාලික නවාතැන්පලෙන් මම මෙතනින් ඉදිරියට යනවද මෙතනින් පස්සට යනවද පහළට ගමන් කරනවාද කියන තීරකයා කවුද? කවුද තීරකයා? අම්මා තාත්තද දුවදරුවෝද ඥාතීන්ද නේද? කවුද තීරකයා? තමන්මයි තීරකයා. ආයේ මම ඒකයි සිහිපත් කළේ දුක් විඳිනකොට කාගේවත් පිහිටක් සරණක් නැති වෙන වෙලාවේ ඇයි තමන්ගේ ජීවිතයට වග කියන්න ඕන කෙනා ඇයි තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන ක්‍රියාදාමයන් ටික සිද්ධ කරගන්නේ නැතුව ඒක කල් දාන්න දැන් අපි කියමුකෝ බණ අහන්න අපි කාට හරි කියනවා පුළුවන් වුණොත් එන්නම් අනේ වෙලාවක් නැහැ කොච්චර වැඩ තියෙනවද එදා රෑම යා මේ පරලෝකියොත් හොඳට බණ අහලා ධර්මයෙන් තමන්ගේ ජීවිතේ පෝෂණය කරගන්න තිබිච්ච කෙනා එදා මැරෙනවා. ජීවිතයේ ඇති අස්තිරතාවය මම අර සිහිපත් කළේ ඒක. දැන් මේ දවස්වල සිදුවෙන සිදුවීම් දිහා දැක්කහම අපිට ජීවිතයේ කතරම් අනිත්‍යයිද අස්තිරයිද අපි ගොඩනගා ගන්නා වූ දේවල් ෂණයකින් මහ පොළොවට පස් වෙලා යනවා නම් නේද? දැන් ඔය ගෙවල් දොරවල් කෝටි ගණන් වියදම් කරලා හදාගත්ත ගෙවල් දොරවල් ෂණයකින් මහ පොළොවේ දූවිලි බවට පත් වෙනවා. අනිත්‍යතාවයේදී අපිට මේ ලෝකයේ දිහා බැලුවාම සමාජයේ දිහා බැලුවාම අපිට දකින්න හම්බෙන්නේ නිරන්තරයෙන්ම අනිත්‍යතාවය. අස්තිර බව. ස්ථිර වූ කිසිවක් නොවන බව. ඒක නිසා පින්නතුනි අපි මගේ ජීවිතයට වග කියන්න ඕන මම නම් ඇයි මම විහාරයට පන්සලට යන්න පමා වෙන්නේ? පිනක් දහමක් සිද්ධ කරගන්න පමා වෙන්නේ? තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන්නා වූ කුසල ධර්මයන් පින්දහම් කටයුතු සිද්ධ කරගන්න පමා වෙන තරමට අපේ ජීවිතේ අපේ වගකීම මගේ ජීවිතයේ වගකීම මම පැහැර හැරලා තියෙන කෙනෙක් බවටයි පත් වෙන්නේ. කාටවත් එතකොට ඒකට පිළිසරණක් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නේද? නරක තැනකට වැටිලා සාපිපාසාවෙන් පෙළෙනකොට අපේ ওই പ്രേත වස්තුවේ තියෙන ඕනේ පින්නතුනි මහා විශාල ශරීරයක්. මොකක් වගේද කට හරියට කියන්නේ? ඉන්දිකඩු තුඩක් වගේ කටක් තියෙන. ශරීරයේ මහා විශාල ශරීරයක්. වතුර ටිකක් බොන්න Tamanට පිපාසයට ජලය ටිකක් අවශ්‍ය කරන ආහාර පානයක් ලැබෙන්න කිසිදු ක්‍රමයක් නැහැ. කොච්චර වේදනාවෙන් අපහසුතාවෙන්ට පත් වෙනවාද කියන කාරණාව මම ඒ තැනකට වැටුනොත් එහෙම නේද? ඒකයි අපි සිහිපත් කරන්නේ ජීවිතයේ වටිනාකම අපි තේරුම් අරගෙන නැති බව තමයි අපිට බොහෝ වෙලාවට සමාජයේ දිහා බැලුවහම අපිට දකින්න ලැබෙන්නේ. මේ ජීවිතයේ තියෙන වටිනාකම තේරුම් නොගෙන කටයුතු කරනවා කියන එක තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඇයි? සමාජයේ දිහා බැලුවහම අපිට දකින්න ලැබෙන්නේ බොහෝ වෙලාවට පින් සිද්ධ කරගන්නා පරිසරයකට වඩා අකුසල ධර්මයන් සිද්ධ කරගන්නා පරිසරය වැඩි. අපිට පින්නතුනේ පින්කම් සිද්ධ කරගන්න තියෙන පරිසරය බොහොම අඩුයි. නේද? දැන් මේ වැස්සේ කොච්චර ඇවිදලා දැන් මේ සුදේශලා කියන්න තියෙන බොහෝ දෙනාට බනහන්න එන්නයි කියලා. දැන් කී දෙනයි දින්න බලන්නකෝ එළියේ ඉන්න පිරිසත් එක්ක තව කී දෙනෙකුට කිව්වද වැස්ස නිසා ගෙදරට වෙලා ඉන්නේ. නේ? එතකොට තමන්ගේ ජීවිතයට යම් දෙයක් එකතු කරගන්න පුළුවන් පරිසරයක් තියෙන තැන්වලට අපි යනවා අඩුයි. හැබැයි ජීවිතයේ පින්නතුනේ දැන් අපි මහ වැස්සක් තිබුණා සංගීතයක් තියෙනවා කිව්වොත් දුවගෙන යනවනේ කොහොමද?
එතකොට අපි කාලයේ වැඩියෙන් මිඩංගු කරන්නේ මොනවාටද? රූපවාහිනිය ගන්නකො අපි නිකන් නේ. රූපවාහිනිය ගාව වාඩි වුණායින් පස්සේ පැය කීයක් අපි නිස්කාරණේ ගත කරනවද? තමන්ගේ ජීවිතේටත් ඵලයක් නැහැ. තමන්ගේ ජීවිතේට අනර්ථයක් වෙන දේවල්, පෞල් ප්‍රශ්න ඇති වෙන දේවල් තමයි ටීවී එකේ රූපවාහිනිය අපිට පෙන්නන්නේ. එහෙම නෙමෙයි. නාට්‍යයක් ගත්තොත් එහෙම ওই නාට්‍ය පුරාම පෙන්වන්නේ මොනවද? පෞල් ජීවිත අවුල් වෙන, තමන්ගේ තියෙන ඌ කේන්තිය, වෛරය ඇයිස්සෙන දේවල් නෙමෙයිද පෙන්වන්නේ රූපවාහිනිය ගත්තාම. ඊළඟට අපි පැය කීයක් මෙඩංගු කරනවද ටෙලිෆෝන් එකට බලන්න. ඕක ගත්තාම උඩට පහළට දැන් මෙයාලත් ඉන්න නිසා කොච්චර යනවද නේ? පැය කීයක් අපි එතන නාස්ති කරනවා. මේ බණ පොතේ කියන්නේ අවුරුදු 30ක් ජීවත් වෙන කෙනා මොකද්ද කරලා තියෙන්නේ? අවුරුදු 10ක්ම එක්ක නිදාගෙන එක්ක කාලය නාස්ති කරලා. අවුරුදු 60ක් ජීවත් වෙන කෙනා එතකොට බලන්නකො හදලා අපිට මුළු අවුරුදු 100ක් ජීවත් වුණොත් අපි ජීවත් වෙන්නේ දවස් ගාන ගත්තාම කීයද? වැඩි කරලා බලන්නකො 365න් 36000 කීයද? 500ක් විතර. දැන් අවුරුදු 62යි අම්මා ජීවත් වුණේ. එතකොට ජීවත් වෙච්ච කාල සීමාව ගත්තාම කීයද දවස්? අවුරුදු දවස් එතකොට 21000ක් විතර. නේ? ඕකෙන් එතකොට අපි නිදා ගන්න කාලය ඇරියෙන් පස්සේ කොච්චර කාලයක්ද අපි ඇහැරිලා අවදි වෙලා අපේ ජීවිතේ ගත කරලා තියෙන කියලා බලන්න. එතකොට අපේ ජීවිත කාල සීමාව තුළ අපි තේරුම් ගන්න අවශ්‍යයි අපි වැඩකට අවශ්‍ය දෙයක් තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන දෙයකට මම කොතරම් කාලය වැය කළාද? අනවශ්‍ය දේවල් සඳහා මම කොච්චර කාලය වැය කළාද? එතකොට අපි මාරයා මොකද්ද කියන්නේ? අදාද ඒ මාරු පින් කරගන්නේ. මාරයා අදම මා කරා ළඟා වෙන නිසා මොකද්ද අපි කරන්න ඕන? මාරයා පරාජය කරන්න පුළුවන් ආකාරයක් අපි සොයා ගන්න. මොකද්ද මාරයා පරාජය කරන්න පුළුවන් තැනයි කියලා මං සිහිපත් කළේ? නිර්වාණ අවබෝධය. මේ ජීවිතේ අපිට යම් අපහසුාවක් වුණත් හැබැයි අපිට මේ සම්බුද්ධ ශාසනයේ පවතින කාලේ උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්ත අපි ඒක කල්දදා ඉන්න අවස්ථාවක් නැහැ. කල්දදා ඉන්න ගියොත් මොකද වෙන්නේ? මම ඊට පස්සේ අර මං කිව්වේ සම්දිස්ථානයකයි ඉන්නේ කියලා. මෙතනින් පහළට ගියොත් හතරක් තියෙනවා. මොනවද? නරක, තිරිසන්, പ്രേත, අසුර. මෙතනින් ඉහළට ගියොත් හොඳ දේවල් තියෙනවා. බුදුහාමුදුරුවෝ එක් අවස්ථාවකද මොකද්ද? පස්පිනක් අරගෙන මේ නියපිටට අරගෙන බුදුහාමුදුරුවෝ කියනවා මිනිස්සුયો වෙලා ඉඳලා මොකද්ද වෙන්නේ? මෙන්න මේ මගේ නියපිටේ තියෙන පස් ප්‍රමාණයේ තරම් සුළු පිරිසක් තමයි සුගතිගාමී වෙන්නේ. එතකොට අනිත් සියලු දෙනාම කොහෙද යන්නේ කියලා තේරුම් ගත්ත හැකියි. නේ? කොච්චර භයානක තැනකද මම ඉන්නේ කියලා බලන්නකො. මෙතනින් පෙර සසර ගමනේ මහා පිනක් කරගෙන ඒ පිනේ ඵලයක් හැටියට මේ උතුම් සම්බුද්ධ ශාසනයේ පවතින කාලෙක සම්‍යක් දෘෂ්ටික මිනිසෙක් හැටියට උප්පත්තිය ලැබුවා. ඒ වගේම දහම පවතින රටක උප්පත්තිය ලැබුවා. දැන් අපි වෙන රටක මිනිසෙක් හැටියට උප්පත්තිය ලැබුවා නම් සත්තුන්ගේ බෙලි කපයි නේද? මොනවා කරයිද? එතකොට කොහාටද යන්නේ? එතනින් එහාට ගිහිල්ලා. එතකොට අපි දන්නවා පින පව මොකද්ද කියලා අපිට දන්න පරිසරයක් අපිට ලැබිලා තියෙනවා. එනිසා මේ ජීවිතයේ පහළට ඇද නොවැටි ජීවිතය යහපත් දැනකටපත් කරගන්න අපි හැමෝම අදිෂ්ඨාන කරගන්නටයි අවශ්‍ය කරන්නේ. මොකද මේ සම්දිස්ථානයෙන් පහළට වැටුනොත් අපිට අවුරුදු 100කින් 200කින් 1000කින් 2000කින් එන්න හම්බ වෙන්නේ නැහැ. සමහර වෙලාවට බුද්ධාන්තරයක් අපිට ඕකේ ඉන්න වෙනවා මහා දුක්ඛන්දරාවක් විඳලා. අපි එහාට පොරොන්දු දීලා ආපු අය මමත් එහෙමයි මේ පින්නතුන් හැමෝමත් එහෙමයි. මොකේද? මොකද්ද පොරොන්දු දීලා ඉවිල්ලා තියෙන්නේ? මොකද්ද දීලා ඉවිල්ලා තියෙන පොරොන්දු? ආයි කවදාවත් මම ඔය පැත්ත පලාතේ එන්නේ නැහැ කියලා පොරොන්දු දීලා ආපු අය අපිට ඒව මතක නැහැනේ. මතක තිබුණා නම් හොඳයි. කටේ ලෝදිය වක් කරපු හැටි, කටු ගහේ නැග්ග හැටි, දුක් විඳ හැටි, සෙම්සොට්ටු කාපු හැටි. දැන් අපි ඒවා අපිරිය කරනවා. නමුත් අපේ පෙර ජීවිතවල අපේ ආහාර කවුරු හරි බිමට දාපු කෙල අපේ ආහාර.
අහකට දාන දේවල් අපේ ආහාර දැන් අපි ඒවා අපිරිය කරනවා. නමුත් අපිත් ඕවා කාපු අය. දිව්‍ය ලෝකෙට අපි පොරොන්දුවන් දීලා ඇවිල්ලා තියෙනවා මොකද්ද? මොකද්ද දීලා ඇවිල්ලා තියෙන්නේ? අහපව එහාට අපි මනුෂ්‍ය ලෝකෙට ගිහිල්ලා පින්දහම් සිද්ධ කරගෙන හොඳ යහපත් ක්‍රියාදාමයන් සිද්ධ කරලා බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව ජීවිත ගත කරලා ආයි අපි ඔහාට එනවා කියලා එහාට පොරොන්දුවක් දීලා ඇවිදලා තියෙන අය. අරහෙට පොරොන්දුවක් දීලා ඇවිල්ලා තියෙනවා ආයි කවදාවත් ඔය පැත්ත පළාතේ එන්නේ නැහැ කියලා. එතකොට අපි ඒ පොරොන්දුද ඉෂ්ට කරන්නේ කියලා බලන්න ඕන. අනිත් එක තමයි දැන් මගේ හදවතට තට්ටු කරලා අහලා බලන්න දැන් මං මැරුණොත් මම අවශ්‍ය කරන දේවල් ටික දැන් ලෑස්ති කරගෙනද ඉන්නේ කියලා නිකන් හදවතට තට්ටු කරලා අහලා බලන්න. යන තැනට ඕන කරන දේවල් ටික මම දැන් සෝදානම් කරගෙන කරේ ඉල්ලගෙනද ඉන්නේ. මම කොහාටද යන්නේ? යන තැන මගේ සුගතිගාමීද දුක්ගතිගාමීද කියන දේ හදවතින් අහලා බලන්න. දැන් මම මැරුණොත් දැන් මෙතනින් මම පන්සලට යනකොට වාහනේ හැප්පිලා හරි මොනවා හරි වෙලා අපවත් වෙනවා. එතකොට මගේ ජීවිතේ මම අවශ්‍ය කරන දේවල් ටික ලෑස්ති කරගෙනද ඉන්නේ කියලා බලන්න. මේ පින්නතුන් බණ අහලා ගෙදර යනකොට නැත්තම් මෙහෙම්මම ඉන්නකොට මැරුණොත් දැන් මාරයා ඇවිදilla මාව අරගෙන යන. දැන් මේ තරුණ ජීවිතේ මේ ෂණයකින් මොකද වෙන්නේ? heart attack හැදිලා ජීවිතයෙන් සමු ගන්නවා. මම එතකොට ලෑස්ති වෙලා අදින්නේ මේ ජීවිතයෙන් සමු ගන්නකොට මම යන තැනට අවශ්‍ය කරන දේවල් ටික ලෑස්ති කරගෙනද ඉන්නේ කියලා නිකන් අහලා බලන්න. එතකොට මොකද වෙන්නේ? අර බුදුහාමුදුරෝ දේශනා කරපු දහම් පාඨයේ අපේ සාහිත්‍යයේ සඳහන් කරන්නේ මොකද්ද? මාරයාගෙන් කිසිදු සමාවක් නැහැ. මාරයාගෙන් කිසිදු කල් ඉල්ලා ගැනීමක් නැහැ. මාරයා ආවේ කොයි වෙලාවේද මාව රැගෙන යන්න යන ෂණයකින් අපිට ඒකාන්තයෙන්ම එයත් එක්ක යන්න වෙනවා. යුද්ධං නත්ති ජයෝ නත්ති. එයත් එක්ක යුද්ධ කරලා ජය ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි නේද? එයත් එක්ක යුද්ධ කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි හදවතින් අහලා බලන්න ඕන මම දැන් ලෑස්තිද ගමන? මගේ දරුවන්ගේ කටයුතු තියෙනවා. ස්වාමි දියණියගේ දරුවන්ගේ ඥාතීන්ගේ මව් දෙමව්පියන්ගේ ඔය කටයුතු සියල්ලක්ම මට කරන්න තව තියෙනවා කියලා හිත හිටියොත් කල්දදා හිටියොත් ඊට මෙහා මාරයා ඇවිදilla මට කතා කළොත් යන්න කියලා යන්න ලෑස්ති වෙලා අපි ඉන්න ඕන. එහෙම නොහිටියොත් මාරයා ඔය අතරේ ඇවිදilla අරගෙන ගියොත් මට යන්න වෙන්නේ කොහාටද? අර කියපො නරක තිරිසන් ප්‍රේත අසුර. ඔවට ගියොත් ආයේ කල්ප කාලාන්තරයකින් ගොඩේීමක් ලැබෙන්නේ නැහැ. කාගේවත් පිහිටක් ලැබෙන්නේ නැහැ. අපි පින් දුන්නත් කොච්චර පින් දුන්නත් පින් ගන්න බැයි නම් වැඩක් නැහැනේ. වහපු කලයකට වතුර දානවා වගේ වැඩක් වෙනවද? වැඩක් වෙන්නේ නැහැ. වහපු අනිත් පැත්තට හරවලා තියෙන කලයකට කොච්චර දැම්මත් වැඩක් වෙන්නේ නැහැනේ. අපි කොච්චර මෙහෙදගෙන පින් කරලා දුන්නත් එයාලට ගන්න බැයි නම් ඇති වැඩක් තියෙනවා. එකම තැනයි කියලා අපේ බණ පොතේ කියවෙන්නේ පින් ගන්න පුළුවන් තැනක් කොහෙද? පරදත්තූප ජීවී කියන ඔන්න ඔය තැන විතරයි. අනිත් කොහේ හිටියත් අපිට අපි පින් දුන්නට වැඩක් වෙන්නේ නැහැ. යාට මේ පින් ගන්න හම්බ වෙන්නේ නැහැ. යහපත් පුණ්‍යවන්ත ජීවිත ලබා ගත්තත් අවශ්‍ය කරන්නේ නැත්තම් පින් එහෙමයි. අනිත් තැනකට වැටුනොත් එහෙමයි පින් ගන්න බැරි වෙනවා. ඒකයි මේ ජීවිතයේ තියෙන භයානකකම. ආයේ කවදා මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබෙයිද කියලා මහා භයානක තැනක තමයි අපි ඉන්නේ. මේ මනුෂ්‍ය ජීවිතය ලබා ගන්න අපි කතරම් පින් වැය කළාද කියන කාරණාවත් අපි තේරුම් ගන්න ඕනේ. මොකද ලොකු පිනක් වැය කරලා තමයි අපි මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබාගෙන තියෙන්නේ. ඒ මනුෂ්‍ය ජීවිතය ලබා ගත්තා වගේම ඒකේ ෂණ සම්පත්තිය ඇතිව මොනවද? ඇස් දෙක පේනවා නම් කන් දෙක ඇහෙනවා නම් කතා කරන්න එහෙම බැරි අය කොච්චර ඉන්නවද? ඔය නිවාසයක් එහෙම තියෙන්නේ ඔය ඒකේ ප්‍රතිවල කොහෙද? ඇවිද ගන්න බෑ. කතා කරගන්න බෑ. නේද? ඒ අතරින් බැලුවාම අපි කතරම් පුණ්‍යවන්තයිද, භාග්‍යවන්තයිද, වාසනාවන්තයිද? ඇස් දෙක පේනවා, කන් දෙක ඇහෙනවා, කතා කරන්න පුළුවන්, ඇවිද ගන්න පුළුවන් කරනේ. එතකොට අපි මහා පෙර පිනක් වේදම් කරලා තමයි මේ මනුෂ්‍ය ජීවිතය ලබාගත්තේ. ඒ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ නිස්කාරණේ ගත කරලා අවසන් කරනවා නම් ජීවිත කාල සීමාව Tamanට අවඩක් කරගත්ත දැනත් එක් හැටියට තමයි අපි ජීවිතයෙන්
සමවරගෙන යන්නේ. එතකොට කාටවත් පිහිටක් වෙන්න බැරි තැනකට වැටුනොත් ආයේ කවදා මේ ජීවිතයක් ලබා ගන්න පුළුවන් වේද කියලා අපිට කියන්න බෑ. දැන් අර මේ පින්නතුන් අහලා තියෙනවා බිම්බිසාර රජුරෝ වේළුවනාරාම පූජාව කරන වෙලාවේ බුද්ධාන්තරයක් විතර අපායේ නරකේ නිරේ දුක් විඳලා ඒන් බේරිලා යන්තම් පිනක් මතුවෙලා පින් ගන්න පුළුවන් අර කියපු තැනටපත් වෙලා හිටියේ ඥාතීන් විශාල පිරිසක් ඇවිදිලා හිටියේ බා. එයාලට පින් දුන්නා ඊයින් පස්සේ ජීවිත සැපවත් කරගත්තා කියලා. බුද්ධාන්තරයක් කියලා කියන්නේ කොයි කාලෙද? කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලා ලෝතුරා බුදුහාමුදුරුව වෙනකන් බුද්ධාන්තරයක් නිරාදුක් විඳලා කොහොම හරි බේරිලා ආවයි කියලා. එතකොට අපි එහෙම වැටුනොත් ආයේ කොයි කාලෙක මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න පුළුවන් වේද කියලා අපි දන්නේ නැහැ. කිතරම් භයානක බියකරු ජීවිතයක් අපි ගත කරන්නේ. පින්නතුනේ පන්සලට යන්න ඕනේ නැහැනේ. පින්කම් කරන්න පන්සලටම යන්න ඕනෙත් නැහැ. පන්සලට යන්න ඕනේ. ඒ වුණාට පන්සලට යන්න බැරි අයට ගෙවල් දොරවල් වල පින්කම් කරගන්න පුළුවන්. දිනපතා බුදුන් වදිනවනම් දිනපතා පන්සිල් සමාදන් වෙලා මගේ ජීවිතේ බුදුහාමුදුරන්ට මං පූජා කරනවා. මගේ ජීවිතේ නැවත ආයේ පන්සිල් කැඩෙන්නේ නැහැ. පොයේ දවසට ගෙදර ඉඳගෙන හරි අටසිල් සමාදන් වෙලා මගේ ජීවිතේ මං බුදුහාමුදුරන්ට පූජා කරනවා. අටසිල් සමාදන් වෙලා ජීවිතේ බුදුහාමුදුරන්ට පූජා කරනවා. ගෙවල් දොරවල් වල ඉන්නකොට අපිට කොච්චර පින්කම් කරන්න පුළුවන්ද? ගෙදෙට්ට එන අවිංසක අසරණ කෙනෙකුට ආහාර පාන ටිකක් මොනවා හරි ටිකක් දුන්නාම ඒකත් මහ පිනක්. ඒ දේවල් අපි නිරන්තරයෙන්ම ජීවිතේ හුරු පුරුදු කරගන්නට අවශ්‍යයි. එහෙම නැති වුණොත් අපේ ජීවිතේට අපි වගකීම පැහැර හැරිය කෙනෙක් බවට පත් වෙලයි මට ජීවිතයෙන් සමුගන්න සිද්ධ වෙන්නේ. තමන්ගේ ගෙදර ඉන්න අම්මා තාත්තට අවශ්‍ය කරන උපස්ථානයන් සිද්ධ කළා කොච්චර පිං සිද්ධ කරගන්න පුළුවන් නේද? අපේ සමාජයේ දිහා ගත්තාම අම්මලා තාත්තලා ඔය උගත් කියන සමාජය තුළ බුද්ධිමත් කියන සමාජය තුළ ධනවත් කියන සමාජය තුළ අම්මලා තාත්තලා මහපාරේ කොච්චර දුක් විඳිනවද නේද? ඊට පස්සේ වැඩිහිටි නිවාසවල කොච්චර දුක් විඳිනවද අම්මලා තාත්තලා? අපිට ගියාම අම්මලා තාත්තලා කියනෝනේ ඇවිදලා හාමුදුරනේ අපි දූ දරුවෝ මෙහෙමයි කියලා කියනවා. මාධ්‍ය තුලිනුත් අපිට ඕන තරම් හම්බ වෙනවා. දොස්තරලා, ඉංජිනේරුවෝ, වෛද්‍යවරු ඉන්න පවුල් වල අම්මලා තාත්තලා දුක් මහන්සි වෙලා එයාලව හදලා වඩලා පෝෂණය කළ අවසානයේදී එයාලට අත්තුන ඉරණම් නේද? එතකොට ගෙදර අම්මලා තාත්තලා ඉන්නවනම් බුදුන් වැඳලා අම්මලා තාත්තලට අවශ්‍ය කරන උපස්ථානයන් සිද්ධ කරලා කවලා පොවලා නාවලා උපස්ථාන කරලා ඒ කටයුතු සිද්ධ කිරීම හරියට බුදුහාමුදුරන්ට කරන උපස්ථානයක් වගේ කියලානේ කියන්නේ. ඒක කොච්චර වටිනවද? ඒක නිසා මේ දේවල් අපේ ජීවිතවලට නිරන්තරයෙන්ම හුරු පුරුදු කරගන්නට අවශ්‍යයි. මොකද මෙතනින් ගැලවිලා ගියායින් පස්සේ ආයේ මොන තැනක උපත ලබයිද කියලා අපි දන්නේ නැහැ. අවසන් සිතුවිල්ල යහපත් වුණොත් හොඳයි. පෙර පිනක් මතු වුණොත් හොඳයි. පෙර පිනක් මතු වෙලා ඒක අපිට පින්නතුනි සමහර වෙලාවට දැන් මේ වෙලාව යනවා. කාලගුණියත් එච්චර හොඳ නැති නිසා සමහර වෙලාවල් වලදී ගෙවල් දොරවල් වල ඇවිදilla කියනෝනේ හාමුදුරනේ ආච්චි සීයා අර මුල්ලේ අහවල් කෙනා ඉන්නවා පේනවයි කියලා කියනවා. ඥාතීන් ඇවිදilla ඉන්නවයි කියලා පේනවා. එයාව කණ්ඩ එනවයි කියලා කියනවා. ඇයි? එයා යන තැන එතකොට තීරණය කරගෙන මොකද්ද වෙලා තියෙන්නේ? අවසන් කරලා තියෙන්නේ යන්නේ කොහාටද කියලා. එතකොට අවසානයේදී යන්නේ අහවල් තැනට කියලා ගියායත් අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. කවුද? ධම්මික උපාසකතුමා, නන්දිය උපාසකතුමා ආදී අය මම යන්නේ අහවල් දිව්‍ය ලෝකෙටයි කියලා ගියා ඉන්නවා නේ. ඒකයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍ය මේ කෙටි කාලයක් අපි ජීවත් වෙන්න ඇවිදින්න ඉන්න මේ කෙටි කාලයේ තමයි මගේ මුළු ජීවිත කාලෙම සමහර වෙලාවට තීරණය කරා. මුළු සසර ගමනම සමහර වෙලාවට තීරණය කරනවා හොඳ තැනකට යනවද නේද? දැන් අපි මේ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 100යි 120යි හොඳ යහපත් තුසිත ආදී දිව්‍ය ලෝකවල ගියොත් මනුෂ්‍ය ආයුෂ වලින් කෝටි ගාණකින් අපේ ආයුෂ භුක්ති විඳින. අනිත් පැත්තට ගියොත් ඒත් එහෙම තමයි නේද? අනික් පැත්තට ගියත් එහෙම තමයි. ඒ නිසා මේ ජීවිතය හරි භයංකාරයි, බියකරුයි. සසර ගමන තේරුම් ගන්නට අවශ්‍යයි. මේ ලබලා තියෙන මනුෂ්‍ය ජීවිතය තුළ
පින්දහම් බොහෝ සිදු කරගෙන කත්තබ්බං කුසලං සියල්ල හැරදා යන වෙලාවේ මට කාගේවත් පිහිටක් නැති වෙලාවේ මගේ පිහිටට එන්න එකම දෙයයි මොනවද? තමන් සිදු කර ගන්නට යෙදුන පුණ්‍ය ධර්මයන්. ඒ නිසා පින්කම් වඩාත් සිද්ධ කරගෙන අපේ ජීවිතය යහපත් කර ගන්නට, පිනෙන් පොහොසත් කර ගන්න, ජීවිතයේ අර්ථය තේරුම් ගන්න, નિසරු ජීවිතයක් බවට පත් නොකර අපේ ජීවිතය සසර ගමන යහපත් කර ගන්නට අවශ්‍ය කරන පින්දහම් සිද්ධ කර ගනිමින් ජීවිතය යහපත් කර ගන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය සැලසේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. මීට වඩා අනුශාසනා දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මේ අවස්ථාවේදී පංචශීලයේ සමාදන් වෙලා උතුම් ශීලවන්ත භාවයට පත් වෙලා ඒ වගේම ධර්මදේශනා කෙටි අනුශාසනාවන් ශ්‍රවණය කළ ජීවිතයේ යථා ස්වභාවය පිළිබඳව මොහොතක් හිතලා කල්පනා කරලා රැස් කර ගන්නට යෙදුණු උතුම් පින් අපි පළමුවෙන්ම අපගේ මූලික අරමුණු බලාපොරොත්තුන් වන මේට දින කීපයකට ඉහතදී අභාවයට පත් වුණ සීතා දමයන්ති ජයසිංහ මාතාවට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා එතුමියගේ ආයති භවයේ සසර ගමන යහපත් කර ගැනීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ වාගේ මේ ඉහතදී අභාවයටපත් එතුමියගේ දයාබර අම්මා තාත්තා දෙපළ ඇඩ්වින් සිඤ්ඤෝ පියතුමන් සහ දයාවතී පෙරේරා මෑණියන්, ඒ වාගේම ජිනරත්න පියතුමන්ගේ අම්මලා තාත්තලා පරපුරේ මියගිය සියලු ඥාතීන්ට අප මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. සීතා මෑණියන් ප්‍රධාන මියගිය සියලු ඥාතීන්ගේ සසර ගමන යහපත් වේවා. දුකකනම් වහා ඒ දුකින් අත් මිදේවා. සපතකනම් සප වඩා වර්ධනය කර ගනිත්වා. අවසානයේදී මියගිය සියලු ඥාතීන්ට දෙව් මිනිස් සැප කෙලවර නිවනින් සැනසීම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සිද්ධ කරමු. ඒ වගේම මේ අවස්ථාවේදී මේ දුක්බර අවස්ථාව එළමුණු දවසේ ඉඳලා සුදේශ් මහත්මාණන්ට, උපුල් මහත්මාණන්ට, ජිනරත්න පියතුමන් සහ මේ සහලේ ඥාතීන් හැමෝටම බොහෝ දෙනා අවශ්‍ය සහාය ලබා දෙමින් මේ දුක්බර අවස්ථාව එළමුණු දවසේ ඉඳලා ඒ තුනී කර ගන්නට, දුක තුනී කරගෙන කටයුතු කරන්නට සහ මේ කටයුතු සංවිධානය කර ගන්නට බොහෝ දෙනා සහාය ලබා දෙන්නට ඇති. ඒ හැම දෙනාටමත් ඒ වගේම ජිනරත්න ජයසිංහ පියතුමන්ට, ඒ වගේම අපේ සුදේශ් මහත්මාණන් සහ උපුල් මහත්මාණන් කියන දරුවන් දෙපළට, රසිකා සංජීවනී ලේලී මහත්මිය, ඒ වගේම ඒ දයාබර මුණුබුරන් ඉනුර පුතුණුවන් සහ සෙනුර පුතුණුවන් කියන දයාබර මුණුබුරන් දෙපළ, ඒ වගේම පවුලේ කිට්ටුවන්ත ඥාතීන් සොහොයුරින් දෙපළ, ඒ ඥාති දරුවෝ පවුලේ පින්නතුන් හැමෝටම මේ උතුම් ආශිර්වාදයන් සැලසේවා. හැම දිනාටම නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ සැලසේවා. අපල උපද්‍රාවන් දුරු වේවා. සහභාගී වුණ හැම දිනාටමත් මේ පින්නතුන් හැමෝටමත් ජීවිතාවබෝධය ලබාගෙන ජීවිතයේ ඇති අස්තිරතාවයේ තේරුම්ගෙන ජීවිතයේ ඇති નિසරු බව සහ එයින් අපි ඵල ප්‍රයෝජන ලබා ගන්නා ආකාරයේ පිළිබඳව දැනුම ලැබී ඒ වගේම ජීවිතාවබෝධය ලැබී සසර ගමන කෙටි කරගෙන සසර ගමන නිමාවෙන් ලබන නිවනින් සැනසීම සාක්ෂාත් කර ගන්නට මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමින් මියගේ ඥාතීන් සිහිපත් කරගෙන ගාථාව කියලා හැමෝම පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියන ගාථාව කියවමි. හොඳයි, කවුරුත් වැඳගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි.